පොළවේ ඇඳපු ඉරක් වගේ පුද්ගලයෝ. එයාලා හිතේ තරහක් ඇති කරගන්නවා. ටික දවසක් තියෙනවා. ඒක හැම නැති කරගන්නවා. මහ පොළවේ අඳින ඉරි සුළඟක් හමනකොට වැලි දූලි වලට මැකිලා යනවා. වැස්සක් වහිනකොට වතුරට අහු වෙලා මැකිලා යනවා. ඒවා කාලයක් පවතින්නේ නැහැ. දවසයි 2යි 3 ඕනනම් උප්පරිම සතියයි මාසයෙන් ඉවරයි වැඩේ නේද මැකෙනවා. සමහරුන්ගේ ඉත්තල තරහත් එහෙම තමයි. දවසෙන් 2කින් 3න් ඉවරයි. ඒක හැමදාම පවතින්නේ නැහැ. සමහරව අර ගලේකට පිරක් වගේ කාලාන්තරයක් තියාගෙන ඉන්නවා. තව සමහර පිරිසක් ඉන්නවා එයාලගේ හිතේ තරහ ඇති වුණාට පස්සේ දවසෙන් 2කින් බොහොම කෙටි කාලෙන් ඉවරයි. තවත් සමහර පිරිසක් ඉන්නවා බුදුහාමුදුරේ දේශනා කරනවා. දියේ ඇඳපු ඉරක් වගේ පුද්ගලයෝ. එයාලගේ හිතේ තරහව ඇති වෙනවා. ඇති වෙනවත් එක්ක මොකක් වෙනවද? නැති වෙනවා. වතුරේ ඉරක් ඇඳගෙන යනකොට මොකක් වෙනවද? ඇඳගෙන යනකොටම මැගීගෙන යනවා. සමහරුන්ට ඇති වෙන තරහත් එහෙම තමයි. ඇති වෙනවා විතරයි. එක්කෝ වචනයක් දෙකක් කිව්වා ඒක එතනින් ඉවරයි. පවත්වාගෙන යන්නේ නැහැ ටික දවසක්වත්. පොළොවේ ඇඳපු ඉරක් වගේවත් තියාගෙන යන්නේ නැහැ. දැන් මේ කියපු කොටස් තුනෙන් එකකට අපි හැමදෙනාම අයිති වෙනවා. එකකට කෝකට හරි අයිති වෙනවා. නැද්ද? අයිති වෙනවා. මොකද අපි හැමදෙනාම පෘථග්ජනයිනේ. අපේ හිතවල එහෙනම් තරහව කියන එක නැද්ද? තරහව තියෙනවා. තියෙනවා. අඩු වැඩි වශයෙන්. අර කියාපු කොටස් තුනෙන් එකකට හරි අයිති වෙනවාමයි. වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය තුනෙන් පුළුවන් නම් ජලයේ ඇඳපු ඉරක් වගේ පුජ්‍යලයෝ වෙන්න. ඒක බොහොම වටිනවා. තරහ ඇති වෙන එක ස්වභාවයයි. පෘථග්ජනයින්ගේ ස්වභාවය ඉතින් කෙලෙස් ධර්ම හිතේ පහළ වෙන එකනේ. හැබැයි ඒක ඇති වෙනවත් එක්ක මොකක් කරන්න ඕනද? නැති කරගන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරගන්න ඕනේ. හිත දියුණු කරගන්න ඕනේ. එහෙම නැත්තම් හරි අමාරුවක තමයි වැටෙන්නේ. ඇයි? හරි අමාරුවක වැටෙන්නේ. ක්‍රෝධය කියන එක හරියට පැහැදිලි කරන්නේ කොහොමද බණ පොතේ? මලකඩ කාපු යකඩයක් වගේ. මොකක් වගේද? මලකඩ කාපු යකඩයක් වගේ. මලකඩ කාපු යකඩේ මොකද වෙන්නේ? දිරනවනේ. ටික මොකක් වෙනවද? දිරනවා. මලකඩ වලින් හානිය සිද්ධ වෙන්නේ මොකටද? යකඩේට. මලකඩ සමාන කරනවා මොකටද? ක්‍රෝධයට. යකඩේ සමාන කරනවා පුද්ගලයාට. පුද්ගලයා